සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම. සංඛ්‍යා ගුණ කිරීම හා බෙදීම. අපි මුලින්ම මේකේ බලමු සංඛ්‍යා දෙකක් ගුණ කරන ආකාර ටික. එතකොට දැන් ඔයාලට මුලින්ම අපි කිව්වා ධන ඍණ සංඛ්‍යා කියලා වර්ග දෙකක් කියලා. එතකොට ඔයාලට සංඛ්‍යා දෙකක් ගුණ කරගන්න ඔයාලට තේරෙනවනේ. එක දෙවරක් 3 4 5 වගේ සංඛ්‍යා ගුණ කිරීම ගැටලුවක් නැහැ. ඔයාලට මෙතන ප්‍රශ්නේ වෙන්නේ ලකුණු වෙන හැටි. එතකොට අපි බලමු ලකුණු වෙන ආකාර. ලකුණු වෙන ආකාර බැලුවොත් ධන ලකුණු දෙකක් ගුණ වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේම ඍණ ලකුණු දෙකක් ගුණ වෙන අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේම ධන ලකුණක් එක්ක ඍණ ලකුණක්. ආයි ඍණ ලකුණක් එක්ක ධන ලකුණක්. මෙන්න එන්න පුළුවන් අවස්ථා හතර. එතකොට සංඛ්‍යා කොමන සංඛ්‍යාවවත් ලකුණු අවස්ථා හතරයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ දෙක. ඔයා හොඳට බැලුවොත් සමාන ලකුණු දෙකක් නේ. ධනයි ධනයි සමාන ලකුණු. ඍණයි ඍණයි සමාන ලකුණු. සමාන ලකුණු දෙකක් ගුණ කරාම අපිට කියනවා ලැබෙන පිළිතුර ධන වෙනවා කියලා. හරි. සමාන ලකුණු දෙකක් ගුණ කළ විට ලැබෙන පිළිතුර ධන වේ. එහෙනම් ඍණ වැඩි කිරීම ඍණ අපිට ඒ අනුව සමාන ලකුණු දෙකක් ඉඳලා ධන උත්තරයක් එනවා. හරි. ඒ වගේම මෙතන තව එකක් කියනවා අසමාන ලකුණු දෙකක් ගුණ කළ විට ලැබෙන පිළිතුර ඍණ වේ. අසමාන ලකුණු දෙකක් ගුණ කළ විට ලැබෙන පිළිතුර ඍණ වේ. ඉතින් මම මේකේ ලියනවා තියරි සමාන ලකුණු දෙකක් ගුණ කළ විට සමාන ලකුණු දෙකක් ගුණ කළ විට ලැබෙන පිළිතුර ධන වේ. හරි. ඒ වගේම අසමාන ලකුණු දෙකක් ගුණ කළ විට ලැබෙන පිළිතුර ඍණ වේ. මෙන්න වැඩි කිරීම සම්බන්ධව තියෙන තියරි දෙක. එතකොට ඔයාලට මොන සංඛ්‍යාවක්ද ඒ සංඛ්‍යාව වලට එන්න පුළුවන් ලකුණු වර්ග දෙකයි. ඒ ලකුණු වර්ග දෙක එන්න පුළුවන් අවස්ථා හතරයි. එකක් තමයි සමාන ලකුණු දෙකක් ගුණ වෙන අවස්ථාව. අනිත් එක තමයි අසමාන ලකුණු දෙකක් ගුණ වෙන අවස්ථාව. හරි. දැන් මේ මොන අවස්ථාවද උනත් ඔයාලා දන්නවා තියරි දෙකක්. සමාන ලකුණු දෙකක් ගුණ කරාම ලැබෙන පිළිතුර ධන වෙනවා. අසමාන ලකුණු දෙකක් ගුණ කරාම ලැබෙන පිළිතුර ඍණ වෙනවා. ඉතින් ගුණ කිරීම සම්බන්ධව තියෙන තියරි දෙක මෙච්චරයි. අපි බැලුවොත් බෙදීමටත් එන්න පුළුවන් අර අවස්ථා හතරම තමයි. හරි. බෙදීමට එන්න පුළුවන් ඒ අවස්ථා හතරම තමයි. මොනවද එන්න පුළුවන් අවස්ථා ටික නැවත බැලුවොත් ධන සංඛ්‍යාවකින් බෙදන්න එන්න පුළුවන්. හරි. ඍණ සංඛ්‍යාවකින් බෙදීම එන්න පුළුවන්. ඒ වගේම ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදන්න එන්න පුළුවන්. ඒ වගේම ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් බෙදීම එන්න පුළුවන්. හරි. එතකොට මෙතන දැන් ඔයා හොඳට බැලුවොත් අවස්ථා හතරයි. ඔයාලට සංඛ්‍යා කොච්චරවත් ලකුණු වෙන්න පුළුවන් අවස්ථා හතරයි. එක අවස්ථාවක් තමයි ලකුණු සමාන අවස්ථාව. તો ලකුණු සමාන අවස්ථාවකදී අපි දන්නවා ගුණ කිරීමදී වුණොත් සමාන ලකුණු දෙකක් ගුණ කරද්දී පිළිතුර ධන වුණා. බෙදීමේදී තියෙන්නේ ඒ තියර් දෙකමයි. සමාන ලකුණු දෙකක් බෙදුවොත් පිළිතුර ධන. හරි. මෙතන සමාන ලකුණු දෙකක් ඉඳලා අපි ගන්නවා පිළිතුර මොකක් කියලාද? ධන කියලා. එහෙනම් මේ පැත්තේ වෙන්නේ ගුණ කිරීමේ විදිහටමයි. අසමාන ලකුණු දෙකක් බෙදුවොත් පිළිතුර අපිට ගන්න පුළුවන් ඍණ කියලා. මෙතනත් අසමාන ලකුණු දෙකක් ඉඳලා පිළිතුර ඍණ. ඉතින් අපිට මේ දෙකටත් අර තියරි දෙකේ ඒ විදිහටම දාගන්න. එතකොට දැන් ඔයාලට පේනවා මේ ගුණ කිරීම සහ බෙදීම කියන එකට දැන් මම ඒ වෙලේ ගුණ කිරීමේ තියෙන දෙකක් කිව්වා
දැන් මෙතනත් මම බෙදීමට තියරි දෙකක් කිව්වා. හැබැයි ඔයා හොඳට බැලුවොත් ඔයාට පේන්න ඕනි මේ තියරි දෙකම සමාන වෙනවා. මොකද ಗುಣ කිරීමේදී ඔයාලට කිව්වේ සමාන ලකුණු දෙකක් ගුණ කරාම පිළිතුර දාන්න. හැබැයි අපි බෙදීමේදීත් ඔයාලට කියනවා සමාන ලකුණු දෙකක් බෙදුවත් පිළිතුර දාන්න. එහෙනම් ඔයාලට පේන්න ඕනි ಗುಣ කිරීමත් බෙදීමටත් තියෙන්නේ එකම තියරි දෙකක්. තියරි දෙක තමයි ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම ලියා ගන්න. ලකුණු සමාන සංඛ්‍යා හරි මාත් ලියන්නම්. ලකුණු සමාන සංඛ්‍යා ගුණ කළත් බෙදුවත් ලැබෙන පිළිතුර ධන වේ. මෙන්න එක තියරි එකක්. ඒ වගේම ලකුණු අසමාන සංඛ්‍යා වලට මොකක්ද තියෙන තියරි එක? ලකුණු අසමාන සංඛ්‍යා ගුණ කළත් බෙදුවත් ලැබෙන පිළිතුර ඍණ වේ. මෙන්න වැඩි කිරීමට සහ බෙදීමට තියෙන තියරි දෙක. සියලුම සංඛ්‍යා සහ ඉංග්‍රීසි අකුරු සුළු කරන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් තියරි දෙක තමයි මේක. එතකොට අපි දැන් ගානක් දෙයක් මේකේ උදාහරණ බලමු. හරි. උදාහරණ බලමු. ඔයාලගේ ටියුට් එකේ මේකේ සෑහෙන ගණන් ටිකක් දාලා තියෙනවා. ඔයාලට මේක පුරුදු වෙන්න පුළුවන්. මම උදාහරණයක් දෙයක් කරන්නම්. හරි. අපි හිතමු ඍණ 2 වැඩි කිරීම 3. දැන් ඔයාලා දෙවරක් 3 කීයද කියලා දන්නවා. දෙවරක් 3 6යි. ලකුණ ගන්න හැටි තමයි අපි මෙතන කතා කරේ. කොහොමද ලකුණ ගන්නෙ? දැන් අපි දන්නවා මේ දෙකේ ලකුණ ඍණ 3ට ලකුණක් දීලා නැහැ. අපි ඔයාලට ඊට කලින් කිව්වා සංඛ්‍යාවක ලකුණ දීලා නැත්නම් ඒ සංඛ්‍යාව මොකක් කියලාද හිතන්නේ? ධනයි කියලා. එහෙනම් දැන් ඔයාලට කියලා දෙපු විදියට ඍණ වැඩි කිරීම ධන. එහෙනම් ලකුණු අසමාන අවස්ථාවක් අපිට කෙලින්ම ඍණ කියලා ගන්න පුළුවන්. හරි. තව එකක් බලමු. දෙවැනි එක ඍණ 6 වැඩි කිරීම ඍණ 3. හරි. දැන් මේ වගේ එකක් ගත්තොත් 6 3. ඒක ඉතින් ඔයා 18යි කියලා දාගන්න. ලකුණ ගන්න අවස්ථාව බැලුවොත් ඔයාලට මෙතන පේනවා 6 ලකුණ ඍණ 3 ලකුණක් ඍණ. අන්න ලකුණු සමාන අවස්ථාව. ඍණ වැඩි කිරීම ඍණ අපිට අතරින්ද ගත්තා ධනයි. මම බෙදීමේකුත් කරන්න. ඍණ 9 බෙදීම ඍණ 3. හරි. එතකොට 9 3ෙන් බෙදුනහම උත්තරේ 3යි. දැන් මෙතන ඍණ බෙදීම ඍණ අන්න සමාන ලකුණු දෙකක් බෙදනකොට අපි දන්නවා පිළිතුර මොකක් වෙනවද? ධන වෙනවා. හරි. දැන් ඔයාලට 9 10 11 වසර වලට ඉද්දි මේව නැහැ. මේ විදිහට ගණන් ඉන්නේ නැහැ. හැබැයි මේකම මෙන්න මෙහෙම එනවා. x එකක් දාලා ඉංග්‍රීසි අකුරු දාලා. එතකොට මොකද වෙන්නේ? ඉතින් එතකොට වෙන්නේ ඔයා මේක සුළු කරන්න ඕනේ අර පොඩි මේ දැනුමෙම තමයි. දැන් 3 6යි ඍණයි ධනයි ඍණ තමයි. මෙන්න මේ ඉංග්‍රීසි අකුරු සුළු කරන එක ඔයා 9 වතර වෙද්දි වෙනම ඉගෙන ගන්න ඕනේ. එතකොට මෙතන යනවා x වැඩි කිරීම x වර්ගය කියලා. හරි. හැබැයි ඔයා ඉංග්‍රීසි අකුරු සුළු කරන්න ඉගෙන ගත්තට වැඩක් නැහැ. මෙන්න මෙයාව හරියට ගන්න බැරි වුණොත් ඔයාට ඔය ගන්න උඩින් යන හදාගෙන යන්න බෑ. එතකොට ඔයාට මේ තියරි 4කින් මම ඊට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. එකතු කිරීම සහ අඩු කිරීමට තියරි දෙකක්. එතකොට මේකෙදි ඔයාලට ගුණ කිරීමට සහ බෙදීමට තව තියරි දෙකක් ඉගෙනුවා. මෙන්න මේ තියරි 4 හොඳට පුරුදු වෙන්න. හරි. මේකත් එක්ක මේ අපේ ටියුට් වල සම්පූර්ණ ගණන් ලොකු ප්‍රමාණයක් තියෙනවා මේවෙන් හදන්න. ඒවා හොඳට හදලා මේ තියරි 4 පුරුදු වුණා නම් ඊළඟට ඔයාලට පුළුවන් මේ ඉංග්‍රීසි අකුරු සුළු කරන එක ගැන ඉගෙන ගන්න.